සදනගෙන උන් පෝදා රහතන් වහන්සේ වැඩ සිටින යම් භූමියක් වෙද්ද එය අහසේ හෝ සාගරයේ හෝ ගොඩබිමේ හෝ මේ විශ්වයේ කොතැනක පිහිටියේද ඒ භූමිය රමණීයයි, සිත්කලුයි, සුන්දරයි. ධම්මපදයේ සඳහන් පරිදි යම් භූමියක රහතන් වහන්සේලා වැඩ වසින්නේද එය යථාර්ථයෙන්ම රම්‍ය වූ සුන්දර වූ මනරම් භූමියක් බවට පත්වන්නේය. රාග, ද්වේෂ, මෝහ යන කිලිටි සහිත ලෝකයේ ඉක්ම වූ ලෝකෝත්තර සුවයට පත් වූ ඒ මහරහතන් වහන්සේලා රැකගෙන ඒ බුදුසසුනේ සැබෑ පණිවුඩය අනාගතයට ගෙන යාමට සුදුසුම තෝතැන්න හෙවත් කෙම්බිම වන්නේද උන්වහන්සේලා වැඩ සිටි ඒ රම්‍ය භූමියයි. රමණීයානි අරඤ්ඤානි සත්තන රමණී ජනෝ විතරාගා රමිස්සන්ති නතේ කාම ගවේසනෝ. සිත් අලවන යම් අරණෙක්හි ලෞකික ජනතෙමේ සිත් නොඅලවන්නේද රහත් වූ එහි ඇලෙන්නාහුය. ඒ රහත් වූ කාමයන් නොසොයන බැවිනි. මෙහිදී දැක්වෙන විතරාගේ රමණීයත්වය දැකිය හැක්කේ එබඳුම තම ඇතුළත පිරිසුදුව පවත්වාගෙන යන රහතන් වහන්සේලාගේ ඇසුර ලබන අනුශාසනා උපදෙස් ලබන ජන සමාජයකට පමණි. මනුෂ්‍යත්වයේ අති උත්තරීතර පණිවුඩය නම් ප්‍රඥා ලෝකයෙන් සැබෑ තත්වය දැක දුකින් නිදහස්ව විමුක්ති සුවයෙන් කල් ගෙවීමයි. ඉපදීම, ලෙඩවීම, ජරාව, මරණය සහ සතර අපාගත තත්වයෙන් මිදී අමරණීය නිවන් අවබෝධයටම යොමු කෙරෙන බණ භාවනා, දානමාන, ශීල, සමාධි, ප්‍රඥා ගෝචර වූ දිව්‍ය පෙවතකින් සමන්විත වූ පරිසරයක් පැවතියේ නම් නිතැතින්ම අපට හිතට නැගෙන්නේ ඒ සිතුල් පව්ව අරහත් භූමියයි. සිහියට රැගෙන වනසෙන සුනේ සිසිලස සුවයක් විඳින දුටු පමණකින් හිමිවරු මග පල වඩන තුරුවැල් අතර සෙනෙසුන මිහිරකී සොබන. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිහි කිරීම වස් ආගමික වතාවත් පැවැත්වෙන ප්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වන්නේ සිතුල්පව්ව පුදබිමයි. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්වේ යාල අබේ භූමියට අයත් විශාල සංරක්ෂණ භූමියට අයත්ය. මේ පුදබිම චිත්තපබ්බත, චිතල්පවන යන නම් වලින්ද හඳුන්වා තිබේ. යහමින් පහසු කර වෙහෙ
සක්මන් මලොව දම්සාලා හැඩ කෙරුණා කාවන තිස්ස නිරිඳුගේ යන සකය වුණා දහසක් දොළොස් රහතුන් වෙත උද කෙරුණා. සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රුහුණු පාලකයා වූ කාවන්තිස්ස රජතුමා විසිනි. ඒ ක්‍රිස්තු පූර්ව 161ටත් පෙරදීය. මහා වංශයට අනුව වසර 2200ක ඉතිහාසයකට මෙම විහාරය හිමිකම් කියයි. මෙම ස්ථානයේ දානශාලා, ධර්මශාලා, පෝසතශාලා, ගිමන්හල්, සක්මන් මළුව ආදිය කර වූ එතුමා 12000ක් රහතන් වහන්සේලා වැඩමවාගෙන සත් දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සංඝසතුට ශාසනයට පූජා කරන ලදී. සිතුල්පව්ව මහා සිතුල්පව්ව සහ කුඩා සිතුල්පව්ව යනුවෙන් රස් දෙකකි. මෙහි අතීතයේ මහරහතන් වහන්සේලාට සෙවණ දුන් ගුහා සිය ගණනක් දකින්නට ලැබේ. අනුරාධපුරයේ තම රාජධානිය කරගත් ගාමිණී අභය, සද්ධාතිස්ස, වසභ, වංකනාතික තිස්ස, මහල්ලක නාග, දෙවන බාතිය තිස්ස, පණිට්ට තිස්ස ආදී සිංහල රජදරුවන් සිතුල්පව්වට නිතර නිතර පැමිණ වැඳ පුදාගත් බව ලංකා ඉතිහාසයේ සඳහන් වේ. වසභ රජතුමා සිතුල්පව්ව පුදබිමේ කර වූ පරිවාර චෛත්‍ය 3ක නටබුන් ආරක්ෂා කර ඇත. එතුමා කර වූ ගල් කැටියක්ද මෙහි දැකිය හැක. 4 සැඩි 4ක පමණ භූමියක ඇති මේ ගල් කුල ඉහළට විහිදී යන නිසා ගල් කූඩේ නමින්ද ව්‍යවහාර වේ. ක්‍රිස්තු වර්ෂ 134 දී එනම් බුද්ධ වර්ෂ 677 දී මහල්ලක නාග රජතුමා සිතුල්පව්ව පුදබිමේ ප්‍රාසාදයක් කර වූ බව සඳහන්ය. බෙරමිනිපාය රාජධානී රජ පැමිණි දප්පුල රජතුමා මෙම පුදබිමට ගොන්නවිට්ටි නම් ගමක් පූජා කර ඇත. ගාමිණී අභය නමින්ද හැඳින්වුණු දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් වූ නන්දිමිත්‍ර සහ වේලුසුමන විසින් කර වූ ලෙන් දෙකක්ද දක්නට ලැබේ. දුටුගැමුණු රජතුමාගේ තවත් යෝධයෙකු වූ උස්සදේව සිතුල්පව්ව ගමේ ගම්වැසියෙකි. මිතුරන් සමග කෙටවර පුතු නිති බැඳුනා පන්සල වෙතට දවසෙම අනිකට දුනා සක්හඬ දෙවා බාලම් පුරියද පිබුණා උස්සදේව හට නමකුත් තව ගෙතුනා සිතුල්පව්ව ආශ්‍රිත කපිට්ට නම් ගමක් විය. එහි විසූ අත්පල නම් කුල පුත්‍රයාට පුස්සදේව නම් පුතෙක් විය. ඔහු කුඩා කල ගමේ මිතුරන් සමග පන්සල් ගිය මොහොතක හක්ගෙඩියක්ගෙන පිම්බේය. ඒ මහා අසනිපාතරාවේ ඇසූ සියල්ලෝ උමුතුවන තරම් බිය වැදුනාහ. එතැන් පටන් ඔහු උන්මාද පුස්සදේව නම් විය. බානක මලියදේව නම් හිමිපාණන් වහන්සේ නමක් සිතුල්පව්ව විහාරයට වැඩමට දජග්ග සූත්‍රය දේශනා කිරීමෙන් පසු තෙරුන් වහන්සේ 60 නමක් රහත් ඵලය ලැබු බව සඳහන්ය. මෙම පුදබිමේ පුරාවිද්‍යාත්මක වටිනාකම් ලෙන් විහාර, බෝධිසත්ව පිළිම ආදී දකින්නට ලැබේ. මෙහි ඇති සිතුවම් සීගිරිහි සිතුවම් වලට වඩා පැරණි බව පුරාවිද්‍යාවයි. ගැඹුරු ආගමික වත්පිළිවෙත් රකිමින් භාවනා කළ අසංඛ්‍යක් භික්ෂුන් වහන්සේලා සිතුල්පව්වේ වැඩ සිටි බව ඉතිහාස පොත්වල සඳහන් වේ. දුටුගැමුණු රජතුමා මාගම්පුර සිටින අවදියේ එදා සිතුල්පව්වේ වැඩ සිටි භික්ෂුන් වහන්සේලාට මහා දානයක් පිරිනමා ඇත. සිතුල්පව්ව ආසන්නයේ පිහිටි කඳුගැටවල ගල්ලෙන්හි
භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බව ඉතිහාසගතය. කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද මහනුග්ගල නම් චෛත්‍යයේ වැඩ නිමවීමේ උත්සවයට සිතුල්පව්ව විහාරයෙන් 12000ක් භික්ෂුන් වහන්සේලා සහභාගී වූ බව සඳහන්ය. ආර්ය මාර්ගයට එළඹී අරහත් ඵල සමවත් සුවයෙන් සිටි භික්ෂුන් වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සාමාන්‍ය ජනතාව සත්‍ය අවබෝධයට පත්ව සාර්ථක ගෘහ ජීවිත ගත කළ බව නොරහසකි. යෝධ නිර්මාණ, කලාකෘති, මහා චෛත්‍යය, ගල්ගෙවල් කළුගලින් නිමවන ලද යෝධ විහාර කෘතීන් කිරීමට මෙන්ම චිත්තධෛර්යයෙන් යුතුව කෘෂිකාර්මික හා ගෘහ කටයුතු වල යෙදීමට අවශ්‍ය පන්නරය දීමේ යෝධ සමාජ සත්කාරයට සිතුල්පව්ව විහාරයෙන් ලැබුණු අනුබලය අපමණය. සිතුල්පව්ව කවදත් අතොරක් නැතුව භික්ෂුන් වහන්සේලාගෙන් පිරී තිබුණු බව විසුද්ධ මාර්ගයේද ප්‍රපංච සුදනිය නම් ග්‍රන්ථවලද සඳහන්ය. විතරාගී යථාබෝධයට පත් ඒ පාරිශුද්ධ දිවි පැවැත්ම සියසින් දුටු අපගේ පැරණි හෙළ විරුවන්ගේ අරුමය වර්තමාන සමාජයට ආදර්ශයකි. දහමට කලක සිදුවන අවඩක් දැනුණා. පිරිහෙන ලකුණු තෙරුණට දිවසින් පෙනුණා. අරහත් බලය වෙත අවසන සිත එදුණා. රකුසෙකු විලස හිමි නම වෙස්ගෙන පෙනුණා. විශ්ව සත්‍ය විශ්වයට හෙළි කළ බුදුදහම ඔබේ ජීවිතයට සමීප කරගෙන ජීවිතය තුළ නිවි සැනසෙන්න. විවහාර වර්ෂ 274 සිට 301 දක්වා රජ කළ මහසෙන් රජු සමයේදී බුද්ධ ශාසනයට වූ අවඩ දුටු සිතුල්පව් වාසී භික්ෂුන් වහන්සේ නමක් රාක්ෂ වේශයක් මවාගෙන බුදුසසුන රැක ගැනීමට කටයුතු කළ පුවතක්ද සඳහන්ය. සිතුල්පව් වාසී ස්වාමින් වහන්සේගේ අධ්‍යාත්මික බලය, චිත්ත ශක්තිය ආශ්චර්යමත්ය. විසුද්ධි මාර්ගය, මනෝරත පූරණීය, සුමංගල විලාසිනිය, සම්මෝහ විනෝදිනී වැනි අටුවා ග්‍රන්ථවල දැක්වෙන්නේ ධර්මදර, විනයදර, ශික්ෂාකාමී රහත් ගුණවලින් යුත් භික්ෂූන් වැඩ සිටි බවයි. එදා ලංකාවේ ධර්මදේශක ස්වාමින් වහන්සේ පවා සිතුල්පව්ව ආශ්‍රයෙන් බිහි වූ බව පෙනේ. ධම්මදින්නා මහරහතන් වහන්සේ එවැනි උත්තමයෙකි. සම්මෝහ විනෝදනියේ එන කතාවකට අනුව සිතුල්පව්වේ භාවනා කරන ස්ථාන වෙන වෙනම තිබූ බව සඳහන්ය. ඒවා බාරව භික්ෂුන් වහන්සේද රැසක් වැඩ සිටි බව සඳහන් වේ. පීතකසිනේ වැඩූ චිත්තගුත්ත තෙරුන් වහන්සේ, දෙබිඩිගේ විසූ චිත්‍ර තෙරුන් වහන්සේ යන දෙනම ධර්යය උපදවා රහත් ඵලයට පත් වූ බව සඳහන්ය. නොයෙක් පළාත් වලින් සිතුල්පව්වට බොහෝ දෙනා පැමිණියේ ධර්ම ශ්‍රවණය කිරීමටය. එසේ පැමිණෙන අයට නවාතැන් පහසුකම් වලින්ද යුත් එදා සිතුල්පව්ව කොතරම් පහසුකම් වලින් යුත් ලංකාවේ ප්‍රධානම විහාරයක් වූවාදැයි සිතාගත හැකිය. එසේ පැමිණ බණ අසද්දී තම පුත්‍රයා සර්පයෙකු දෂ්ට කර ඇති බවත්, සත්‍යක්‍රියා බලයෙන් සුවපත් කර ගැනීමට මවට හැකි වූ බව මනෝරත පුරණී අටුවාවේ සඳහන්ය. භික්ෂුන් වහන්සේලා පමණක් නොව භික්ෂුණීන් වහන්සේලාද සිතුල්පව්වේ වැඩ සිටි බවට සාක්ෂි ඇත. සමන්ත පාසාදිකාවේ සඳහන් වන්නේ එක දොරටුවකින් ඇතුළු විය හැකි දානශාලා 4ක් තිබූ බවයි. එදා සිතුල්පව්වේ වැඩ සිටි භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය පිළිබඳවත් සංඝවාසී විශාලත්වය ගැනත් සිතා ගැනීමට ඒ කදිම සාක්ෂියකි. බුද්ධ වර්ෂ 440 සහ බුද්ධ වර්ෂ 455 රජ පැමිණ 12 වසරක් රාජ්‍ය කර වූ අනුරාධපුරය රාජධානිය කරගත් වට්ටගාමිනී අබේනොහොත් වලගම්බා රජතුමාගේ කාලයේ ඇති වූ බැමිණිටියා සාගතය නිසා මෙහි වැඩ සිටි 12000ක් මහරහතන් වහන්සේ පින්වාන් පෑමෙන් පසු සිතුල්පව්ව පුදබිම පරිහානියට පත්වන්නට ඇත.
ඉන්පසුව කාලයාගේ ඇවෑමෙන් මෑත ඉතිහාසයේදී කරුණු සොයා දැනගත් ගාල්ලේ යටිගල මහා විහාරාධිපතිව වැඩ වාසය කළ පූජ්‍ය කලහේ ශ්‍රී රතනජෝති හිමිපාණන් වහන්සේ ඝන වනයේට පිවිස මෙම පුදබිම වර්ෂ 1927 දී එවකට පැවති මහා බ්‍රිතාන්‍ය රජයෙන් අවසරගෙන වැඩි දියුණු කිරීමෙන් පසු අද පවතින තත්ත්වය දක්වා ප්‍රතිසංස්කරණ කටයුතු වරින් වර සිදු කරන්නට යෙදෙන. මදනල පවා පිසෙන තුවයකී දැනෙන මහරහතුන් දැසුරලද පෙර එළවරුණ මගපල නොදත් මොත් නිවනක තුවගෙනෙන සැනසෙමු සිතුල් පවුවට බැතියෙන් පැමිණ විශ්ව සත්‍ය විශ්වයට හෙළි කළ බුදුදහම ඔබේ ජීවිතයට සමීප කරගෙන ජීවිතය තුළ නිවි සැනසෙන්න